මහත්තයා මේ ගේ හදන්න ඔක්කොම මේ ගල් මගෙන්ම ගන්න හේතුව මොකක්ද මහත්තයා කියලා. අතරම හේතුව අපි කම්පැනි සිමන් බිල්ඩර්ස් අපි එතකොට මේ මුතුමාව තෝරගන්න ප්‍රධානම හේතුව තමයි අපි නිවාස පිටුපත් අමුද්‍රව්‍ය ලෝකල් නැති අමුද්‍රව්‍ය දාන්නේ නැහැ. මොකද ඒකට ක්වොලිටි අමුද්‍රව්‍ය තමයි යොදා ගන්න. ඉතින් අතරම සමුද්‍රයස්ලා තෝරගන්න ප්‍රධාන හේතුව තමයි කටාන ප්‍රදේශයේ මේ ඉදිකරන්නේ. ඒකට හේතුව මේ ප්‍රදේශ ඕන තරම් තියෙනවා ගල් අඩුවට. පොඩ්ඩක් එහාට ගියාම කල්ප ප්‍රදේශ ඕන තරම් තියෙනවා. නමුත් මුතුමා මට පහකිලි වුණා කලින් ලෝඩ් එක ගෙනල්ලා පාද කිව්වා. මේ ලෝඩ් එක අවුල් නම් මම නැවත මේ ලෝඩ් එක අරන් යනවා කියලා. ඒකට මම එතනදී දැනගත්තේ මෙයාගේ ගලේ තියෙන ක්වොලිටිය. ගලේ තියෙන ක්වොලිටිය අතරෙන් බැලුවොත් මම ඔන්න ගලක් පෙන්නන්න. මේ ගලේ හරි ප්‍රමාණ තියෙන අතරමක මාර බරයි. ඒකට මේක අසාරියක් හැදෙන්නේ නැහැ. ඒක හේතුව තමයි අපි මේ උඩටත් වෙන බිමට දාලා තියෙනවා. මේ ගලේ තියෙන ක්වොලිටිය මේ ප්‍රදේශයේ එක්කෙනෙක්වත් තම කරන්න බෑ. අන්න ඒකයි ඒ සහ මෙතුමා විතර විශ්වාසය. එතුමා අපිට ඕන වෙලාවක කිව්වොත් රැයක් සවාලක් නැතුව එන්න මේ විදිහට අට්ටි ගහලා යනවා. මොකද අපිත් කාර්යබහුලයි අපේ කම්පැනි වැඩක් තියෙන නිසා. ඒකට ඕනම වෙලාවක මේ විදිහට අට්ටි ගහලා තියෙන අපිට ඕන වෙලාවක ගණන් කරගන්න පුළුවන්. එතකොට මේ විශ්වාසය තියෙනවා අද වෙනකම් මම පළවෙනි ලෝඩ් එක ඇරෙන්න මේ මම හිතන්නේ ලෝඩ් 15කට එහා පාර ඇති. එකක්වත් ගණන් කරලා නැහැ. මේ විශ්වාසය තමයි කරගෙන යන්නේ. අපේ මෙතන ගලක් අඩු වෙලත් නැහැ. ඒ නිසා මම එතුමාට සුබපතනවා මේ විදිහට අපිත් එක්ක වැඩ කරන්න කියලා. ඒ වගේම මේ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ කියන්නේ මේ ගල දුන්නාට පස්සේ ආයි බැලුම් ගන්න කතන්දර කායිවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා.